මේක තමයි මට ඕන හොඳම සිදුවීම. මේක උනේ දැන් අවුරුදු 2කට උඩදී. මගේ නම ශානිකා. මට වයස 21යි. මං හිටියේ නුවර පිටිසර ගමක එහෙ නෑදෑ කෙනෙක් ගාව. මාව යාලට තියාගන්න එක දිගටම කරදරයක් නිසා මං රස්සාවකට ඉන්ටර්විව් එකකින් කතා කරලා ගාල්ලට ආවා. එතන ඇවිල්ලා ආරි ගමට යන්න ආවා. ඒත් කෝච්චිය අල්ලගන්න බැරි වුන නිසා බස් එකේ කොල්ලබට ගිහින් එහෙ බොඩිමක ඉන්න හිතාගත්තා. එතකොට දවල් 2ට විතර ඇති. වෙඩිය සෙනග හිටියෙත් නෑ. ඒක නිසා බස් එකේ ඉඳගෙන තමයි ආවේ. මම ඉන්ටර්විව් නිසා සාරියක් ඇඳන් ආවේ. බස් එකේ සෙනග ගොඩක් අඩුන්නා මම විතරයි සීට් එකේ හිටියේ. මම කඩලා පැකට් එක කකා පත්‍රයක් බල ආවා. ටික වෙලාවකින් ටිකක් සල්ලිකාර පෙනුමක් තියෙන වයස 45ක විතර හොඳ උස මහත අංකල් කෙනෙක් මගේ ගාවින් ඇවිල්ලා ඉඳගෙන වෙලාව කීයද කියලා එව්වා. මම 3යි කියලා කිව්වා. ටික වෙලාවකින් ඒ මිනිහා මාත් එක්ක ගොඩක් ෆිට වුණා. එයා කොළඹලු මෙහෙ වැඩකට ඇවිත් දැන් ආයේ යන ගමන්ලු මමත් ඉතින් කතා කර ආවා. කොළඹෙන් බහිද්දි 6ට විතර ඇති. හොඳටම වැස්ස. කුඩේකින් යන්නත් අමාරුයි. අර මොනිස්යාට කුඩේකුත් නැහැ. ඉතින් එයා තෙමන නිසා මං කිව්වා මගේ කුඩේ යටට එන්න කියලා. එකෙන් උනේ දෙන්නම හොඳටම තෙමුණ එක. මගේ සාරිය තෙමිලා වතුර බේරෙනවා. ඒ වගේම හොඳටම සීතලයි. පැයක් එකමාරක් විතර වැස්ස. ඔය අතරදී තමයි මට මතක් වුණේ මගේ බෑග් එක බස් එකේ දාලා කියලා. මගේ ඇදනුයි සල්ලි සහතිකයි ඔක්කොම ඒකේ. මං ගොඩක් බය වුණා. මට කරගාලේ දෙයක් නැති වුණා. අංකලයි මායි මහවැස්සෙම බස් එකේ හෙව්වත් හම්බ වුණේ නැහැ. පස්සේ අංකල් ඇව්වා මං යන්නේ කොහොමද කියලා. මට ඒ වෙලේ දිගන්න උත්තරයකුත් නැහැ. පස්සේ අංකල් කිව්වා දුවට ප්‍රශ්නයක් නැත්තම් අපේ ගෙදර හෙට උදේ වෙනකම් ඉන්න කියලා. මට ටිකක් බයත් හිතුණා. ඒත් මේ වෙලාවේ මට කරගන්න දෙයක් නැති නිසා මං හා කිව්වා. ඒ යද්දි රෑ 7:00 පහුවෙලා. එහි අවුරුදු 15ක විතර නංගි කෙනෙක් හිටියා. ඒ අංකල්ගේ දුව. එයා ගොඩාක් ලස්සනයි. වයසට වඩා හොඳට ඇඟ හැදලා නිසා මට පොඩි ආසාවකුත් ආවා. මොකද මගේ සයිස් එකම තමයි එයාට තිබුණේ. මගේ ඇඳුම් හොඳටම තෙමිල නිසා අංකල් කිව්වා ඔවා මාරු කරලා වොෂ් එකක් දාගෙන එන්න කියලා. මම වොෂ් එකක් දාගෙන ආවා. ඒත් මට අදින්න ඇඳුම්වත් නැති නිසා ඒ නංගිගේ නයිටියක් ඇදගත්තා. හැබැයි ඒක ගොඩක් කොටයි. ඒ වගේම මගේ යට ඇඳුම් තෙමිලා නිසා මං නයිටිය විතරයි ඇදලා හිටියේ. පස්සේ අපි රැට කාලා මහන්සි නිසා නංගිගේ කාමරෙන්ම මට නිදා ගන්න කිව්වා. පස්සේ අපි නිදා ගන්න ගියා. මහන්සියටත් එක්කම හොඳටම නිින්ද ගියා. ඒත් රෑ 3:00 හොටෙලිස් 6ට විතර හැරුණා වතුරේ තිබහක් හැද්දිලා. මට ඉතින් කරගන්න දෙයක්වත් නැහැ. ගෙදර ඉන්න වෙලාවට එහෙම කුස්සියට ගිහින් බීලා එනවා. ඒත් ගෙදර නෙවෙයිනේ ඉන්නේ. අංකල්ගේ දුවට කිව්වා මං වතුරේ තිබහයි කියලා. එයා කිව්වා ගිහින් බීලා එන්න කියලා. මං ඉතින් ගියා කුස්සිය පැත්තට ෆෝන් එකේ ලයිට් එක ගහගෙන වතුර එකක් බිබි.